නාට්‍ය හා රංග කලාව 2025 වරහන් 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍රයක් තමයි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනි තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe නොකරනම් මේ වීඩියෝ එක බලන්නේ. ඔයාලට පුළුවන් දැම්මම අපේ YouTube channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. එතකොට අපි අනුමාන වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට notification එකක් මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අනුමාන අවශ්‍ය විෂයන් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඔයාලා කමෙන්ට් කරන හැම විෂයකටම අදාළ අනුමාන වීඩියෝ අපි මේ විදිහට ලබා දෙනවා. ඒ වගේම මේ වෙනකොට අපි භූගෝල විද්‍යාව, චිත්‍ර, ගණිතය, සිංහල වගේ විෂයන් රැසකට අනුමාන වීඩියෝ ලබා දීලා තියෙනවා. තාමත් ඔයාලා මේ අනුමාන වීඩියෝ නැරඹුවේ නැත්නම් ඔයාලට පුළුවන් පල්ලෙහා description එකේ දාලා තියෙන link touch කරලා ඒ අනුමාන වීඩියෝ ටිකත් නරඹන්න. ඒ වගේම මතක් කරන්න ඕනි ඔයාලට පුළුවන් අපේ WhatsApp channel එක හරහා join වෙන්න. අපි WhatsApp channel එකේ ඔයාලට කෙටි සටහන් අනුමාන වගේ ගොඩක් දේවල් ලබා දෙනවා. channel එකේ link එකත් ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහා description එකේ සහ පළවෙනි comment එකේ තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව සාකච්ඡා කරමු නාට්‍ය හා රංග කලාව ප්‍රශ්න මොනවද කියලා. ඔයාලා වැඩිපුර බලාගෙන යන්න ඕනි ප්‍රශ්න කිහිපයක් තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් විකෘති නාට්‍ය ඇසුරෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා. දෙක කොටසට අදාළ පළවෙනි ප්‍රශ්නය මේ විකෘති නාට්‍යයේ තේමාව කුමක්ද? ලකුණු දෙක ප්‍රශ්නයක්. ඒ වගේම විකෘති නාට්‍යයේ දක්නට ලැබෙන දර්ශන දෙකක් නම් කරන්න. හිල්දාගේ කන්තෝරුවේ සිටින මිතුරියන් දෙදෙනා නම් කරන්න කියලා තියෙනවා. ඒ වගේම විකෘති නාට්‍ය සඳහා පසුතල හා ඇඳුම් නිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින්ද? ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් විකෘති නාට්‍ය තුල දක්නට ලැබෙන බර්ටෝල් බස්ගේ රංග ශෛලියේ ලක්ෂණ දෙකක් ලියන්න. විකෘති නාට්‍ය අවසානයේදී දරුවන් දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ මොනවාද? ඒවා තමයි ප්‍රශ්න ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙන ප්‍රශ්න ටික. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙනවා වඩික පටුන යන නාට්‍යමය ජවනිකාව දක්නට ලැබෙන ශාන්ති කර්මය ලියන්න කියලා. ඊට පස්සේ දීලා තියෙනවා එම ශාන්ති කර්මය උපත් කතාව කෙටියෙන් විස්තර කරන්න. වඩික පටුන නාට්‍යමය පෙළපාලියේ දක්නට ලැබෙන නාට්‍යමය ලක්ෂණ උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඉතින් මතක් කරන්න ඕනි ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe නොකරනම් මේ වීඩියෝ එක බලන්නේ දැම්මම අපේ YouTube channel එක subscribe කරන්න අපිට කරන පුංචි උදව්වක් විදිහට. තුන්වෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙනවා වේශ භූෂණය හඳුන්වන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වේශ භූෂණය මගින් නළුවාට හා ප්‍රේක්ෂකයාට ලැබෙන වාසි 4ක් ලියන්න. නාට්‍යයක් සඳහා වේශ භූෂණ නිර්මාණය කිරීමේදී සැලකිය යුතු කරුණු විස්තර කරන්න කියලා දීලා තියෙනවා තුන්වෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් හතරවෙනි ප්‍රශ්නේ එක විදිහට දීලා තියෙනවා රංග ක්‍රීඩා දෙකක් නම් කරන්න. රංග ක්‍රීඩා කිරීමෙන් නළුවෙකුට ලැබෙන ප්‍රයෝජන 4ක් ලියන්න. නළුවෙකුට රංග ක්‍රීඩාවක යෙදීම තුළින් නළුකාර්යය සාර්ථක කර ගැනීමට හැකිද? ඔබේ අදහස දක්වන්න කියලා දීලා තියෙනවා. පස්වෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙන්නේ මුල්ම සිංහල මූර්තිය හා එහි රචකයා නම් කරන්න. නූර්ති රචකයන් දෙදෙනෙක් හා ඔවුන්ගේ නිර්මාණ දෙක බැගින් ලියන්න කියලා දීලා තියෙනවා. ඊට පස්සේ නූර්ති රංග ශෛලියේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ පැහැදිලි කරන්න. 6 වෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙනවා ලාංකේය නාට්‍ය කලාවේ ප්‍රගමණයට දායක වූ නාට්‍ය නිෂ්පාදකවරුන් දෙදෙනෙක් නම් කරන්න. 6 දෙක දීලා තියෙන්නේ ඔවුන් නිෂ්පාදනය කරන ලද නාට්‍ය දෙක බැගින් දක්වන්න. 6 3 දීලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඉහත නම් කරන ලද නාට්‍ය නිෂ්පාදකවරයෙකුගේ නාට්‍ය කලාවට සිදු වූ සේවය ඇගීමට ලක් කරන්න කියලා. ඉතින් අවසාන ප්‍රශ්නේ විදිහට 7 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පහත දැක්වෙන කතා සාරාංශ පදනම් කරගෙන ඒකාංග නාට්‍ය රචනා කරන්න. එහිදී ඔබට අවශ්‍ය පරිදි චරිත සංඛ්‍යාව අඩු වැඩි කරගනිමින් පෙළ රචනය කරන්න. ඉතින් ඔයාලට දීලා තියෙන්නේ විදුර හා සුනිමල් එක්ව කන්තෝරුවේ සේවය කරන මිතුරන් දෙදෙනෙක්. විදුර නිතරම ප්‍රධාන කාර්යාලයට ගොස් එන අයුරු සුනිමල් කීප දවසක්ම දකි. සුනිමල් විදුරගෙන් මේ ගැන විමසුවද සුනිමල් කතාව වෙන අතකට හරවා ප්‍රශ්නය මගහරි දිනක් විදුර කාර්යාලයට පැමිණෙන විට කියලා දීලා තියෙනවා. ඉතින් එක විදිහට දීලා තියෙනවා පසුබිම කාලය හා චරිත මැනවින් අවශ්‍ය පරිදි රංග විධාන සමග සංවාදය රචනා කිරීම. එතකොට චරිත අතර ගැටුම් ඇති වෙන අයුරින් අවස්ථාව ගොඩ නැගීම නාට්‍යෝචිත අවස්ථා නිර්මාණය කිරීම. මේක තමයි ඔයාලට දීලා තියෙන 7 වෙනි ප්‍රශ්නේ විදිහට. ඉතින් මතක් කරන්න ඕනේ ඔයාලට මේ පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මම පල්ලෙහා description එකේ දාලා තියෙන WhatsApp channel link එකට join වුණොත්. ඉතින් ඒ channel link එක touch කරලා බලන්න ඔයාලට පුළුවන් මේ පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න link එක තියෙනවා. ඉතින් මේ දැන් සාකච්ඡා කරේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරපු අනුහුරු ප්‍රශ්න පත්‍රයක්. ඒ වගේම මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ටිකත් මම WhatsApp channel එකට දාලා තියන්නම්. channel එකේ link එක description එකේ සහ පළවෙනි comment එකේ තියෙනවා. එහෙනම් ආයෙත් කියනවා මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ විභාගෙ ලියන්න ඉන්න යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම ඔයාලට තව අනුමාන අවශ්‍ය විෂයන් පල්ලෙහාන් comment කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. තවත් අනුමාන වීඩියෝ එකකින් හමු වෙමු.